හරිද? ආ නෑ යක්කු 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 කියන්නේ මොකක්ද? කීයද? 100. යක්කු කියන්නේ 100. ඔයාලා දන්නව මතකයි නේ? යක්කු මතක වෙන්නේ කියන්නේ නැහැ. ඉස්සෙල්ලාම මෙහෙම හරිද? මෙහෙම බලන්න. ගයි එකපාර ලියන්න. දෙකයි. ඉන්න පොඩ්ඩක් අර පොඩ්ඩක් දෙන්න. මේක පොඩි එක ඈ. මෙහෙම බලන්න. යකන්න. මෙහෙම ඇති. ඔයගොල්ලන්ට අරගෙත් තියෙනවා ලියන විදිහ කටිකසා. ඒක බලා ගන්න පුළුවන් නේ. එයක්. ඔකට ඊට පස්සේ බැකු කියලා කියනවා. අර සම්බැකු කියලා කියන්නේ අත. සම්බැකු, ලොම්බැකු. හරි. ඔර තේන්නේ නැද්ද? තේනවනේ. හරි. හරි. ඔකට මොකද්ද? බැකු කියන්නේ මොකද්ද? 100. ඔකට කියනවා සම්බැකු. ඒ කියන්නේ සම්බැකු නම් මේකට මොකද්ද? ඉච්චි නී සම්. එතකොට කීයද මේ? සම්බැකු නම්. සම්බැකු කියන්නේ 300. ලොම්බැකු උනොත් 400. හරිද? රුපියල් රුපියල් එකේ ඉඳලම අඳින විදිහේ මෙතන තවත් පැහැදිලිව තියෙනවා. පේනවද? කටිකතා. කටිකතා කියන්නේ මොකද්ද? ලියන විදිහ. තා පොඩ්ඩක් මේක මහත් කරන්න. මේ තියෙන්නේ 1 2 3 4 5 6. උන් තමයි ලියන විදිහ. හරිලා හැටි. එන්න හරි. ඊට පස්සේ send 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 කියන්නේ 10. ලේසියිලා. තා. මගේ අපුරු ගැටයි ගණන් ගන්න එපා. අපුරු ලස්සනට ලියා ගන්න. එහෙනම් මේක ඉස්සරහා ගොඩ පොඩු ගන්න. ඊට මේවා ගන්න. හරි. send. හලෝ. ඕක මේ ඉරකලස් ටික ඉරගෙන වගේ තමයි කතගෙන ඈ සී එක වගේ තමයි නෑ ඉතින් මේක ඉරගෙන ලැබුණේ කංජියකට දෙනවා නම් මේ අපි කියමු නිසෙන් කියලා දෙනවා කියලා. දැන් මේ කංජිත් එක්ක වෙන දෙන්නේ. ඒකෝනේ මෙතන නිසෙන් කියලා වෙනවා කියනවා. උටින් කියනවා. ඔයගොල්ලන්ට තේ සමානලාට කංජි බලනවා නම් කංජි වල තේරුම ලියනකොට මේක දෙන්නේ නැහැ තමයි නිසෙන් කියලා ලියනවා කංජිය මොකක්ද කියලා කියනවා. සමානලාට කංජිය දීලා තියෙනවා මේක දීලා නැහැ. මේක කියන්නේ. එහෙම පැටලෙන්නේ නැහැ. ඒක පැටලීමක් නැහැ. ඒ කටගෙන වචනේ කරනකොට කටගෙන වචනේ තියෙනවා. මොකද පැටලෙන්නේ නැහැ. චීයකුට සමානයි නේ. ඕකට කියනවා zen zen චී කියන අදහස තමයි තියෙන්නේ. චී සෙන් දහස අර වගේම තමයි නිසෙන් සංසෙන් යොන්සෙන් දාන්න ඕක තමයි
සෙන් වලට පාවිච්චි කරන්නේ. හරිද? තව තියෙනවා චිබකෙන් කියලා තියෙනවා. චිබකෙන් කියන්නේ දැන් ඕගොල්ලන්ගේ අසංක මහත්තයා ඉන්නේ. අසංඛ්‍ය මහත්තයා ඉන්නේ චිබකෙන්. ඒතකොට චිබකෙන් කියන කන්ජිය ඔහොම තමයි තියෙන්නේ. චිබකෙන්. චිබකෙන්. මොකද්ද? හරි. පැහැදිලි. ඔයත් හරිද පුතේ? ඊට පස්සේ කියනවා මන් මොකන්ද? මන් දස ලක්ෂණ හේල ජූමන්. ඒක හැකුමන් දස ලක්ෂයක් වෙනවා. දසදා දහදා දහදා මන් නේද? මෙන්න කිව්වා මෙන්න කිව්වා මන් මේක දුන්න. මොකද යන්නේ නෝ එනවා දුන්නා. ඔව් මන් ඉක්ටි මිනි සින්දන් ඔයගින් ජීවන ආපුවද ජීවන ආපුවම දේව නිමා ජීවන කියන්නේ මන් 1000යි. යෙන් 10000. යෙන් 10000 කියන එකේ තේරුම තමයි මේ මන් එකයි කියන්නේ. යෙන් 10000ක් මන් එකයි. හරි. හා මොකද්ද? මේක මෙහෙම කියනකොට නෙමෙයි. මෙහෙම ලිව්වා. මේකට මේ මුදලේම මෙහෙම ලිව්වා. මොනවද? ඔයා පොඩ්ඩක් හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන්ම ඔයා විතර නෙමෙයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. අපෝ ඉතින් ඒකෙදි කියන්න දෙයක් නැහැ. ඊට පස්සේ n කන්සෝ n බලන්න කන්ජේ දීලා දෙන්නේ n n මෙහෙම ලිව්වා මෙහෙම ලිව්වා මෙහෙම හරිද? මොකද්ද? මේකද? ඔව්. ඉතලම කියන්න මේ ඉරක් ගැහුවා. මේක මෙතෙන්ද දැම්මා. මෙහෙම ගිහිල්ලා මෙතෙන්ද දැම්මා. මෙහෙම ආවා. මෙහෙම දැම්මා. එන් ගන්නේ. ඔබෙන් පොඩ්ඩක් ඔක්කක් වගේ කොහොම මරු කියලා කියන මරු. එතකොට යොම්මන්ගෙන් කියලා කියනවනේ මෙතෙන් යොම් ඔය අන්ගේ යොම් මේක මන් මේක එන් යොම්මන්. හරිද? පැහැදිලිද? මේ ගන්න ඕනේ නම් ගොඩක් යන මේ අර සම්මන් වෙන්න දැම්මු සම්මන්නේ. ඔය විදිහට. ඔයගොල්ලන්ට දැනට මේක බලාගන්න ඊට පස්සේ මම දැන් උත්තරාට කරන්නේ කොහොමද? කතා කරන මේවා තමයි පාඩම් වලට යන්නේ. ඒක ඔයගොල්ලන්ට මේවා මතක හිටිනවා කතා අපි සිංහල කතා කරලා දැන් ජපානයේ කියන්නේ ජපානයේ කතා කරන්නේ. මේවත් එක්ක වීඩියෝත් එක්කම බලාගමු. එකින් එක යන්න බලන්න. මම කියන එන් කියන දෙක. ඔව් එන් එකටත් පාවිච්චි කරනවා. එන් කියන එක.
හරි. දැන් තමයි කාර්යය වුණ ගමන්ගේ මොකද මන්දම දෙන්නේ මට ඒක උත්තරයක් නැති. ආයෙ පැහැදිලි. මේක මතක තියාගන්න එක තමයි ඔයගොල්ලන් කියන එකම දේ. දැක්කාම අහවල් ගන්න දෙන්නවා. ඒක තමයි වචන මා පාවිච්චි කරන්නේ. පාවිච්චි යායන් ගන්න නෙමෙයි. යෙන් නෙමෙයි එන් කියලා තියෙන්නේ. එන් නැහැද යෙන් කියලා කියනවා. හරිද? යෙන් කියලා හරි මතක තියාගන්න. හරි. ඊට පස්සේ තියෙනවා කොසි. මොකක්ද? මේ කියන්නේ කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ මොකක්ද? අවුරුදු. ඕකේ. අවුරුදු. ඕකේ. මෙහෙම කිව්වා. මෙහෙම දැම්මා. මෙහෙම දැම්මා. මෙහෙම. කොසි. හරිද මේ? මෙහෙම ගත්තා. මෙහෙම ගත්තා ඔකේ කියනවා. ආපහු මෙහෙම ගත්තා. මෙහෙම ගත්තා. මෙහෙමකට මෙහෙම දැම්මා. බානම් නෑ. මොකක්ද? කොසි. කොසි. දැන් ඔකට ඉගෙන ගත්තේ වයින් මිසෙන්ෙන් කියලා දාලා තියෙනවනේ. මිසෙන්ෙන් මේක දිහා තවලු ඉන්න ඕනේ නැහැ. හරි. මේ පොඩි එක ගත්තා. මේ නුගක් දැම්මා. මෙහෙම ගත්තා. මෙහෙම ගන්න. මෙහෙම ගන්න. කොෆි. ඔකට තව කියනවා නෙන් කියලා. නෙන්. ඉස්සරහින් ලියාගන්න නෙන්. ඉචිනෙන් නිනෙන් සන්නෙන් කියන්නේ ඔකට තමයි. යොනෙන් ගොනෙන් රයිනෙන් 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 කියන කන්ජත් මතක තියාගන්න ඕන මොන විදිහට. ඉතින් ඔව් නෙන් කියන විස්රාම හටුක නෙන් නෙන් කියන විස්රාම හටුක. දැන් නෙන් එකෙන් පැහැදිලිද? ඔයාලට පැහැදිලිද? ඔයාලට ඉතාලම පැහැදිලි නේ? ලබන අවුරුද්ද මොකද? රයිනෙන්. maybe writing ඊට පස්සේ මොකක්ද කියන්නේ? උවේ උවේ කියන්නේ මොකක්ද? උඩ ජෝ උවේ උවේ හරිද? ඉරා ඉරා ඉරා
Di sini. Apa dia ini? Memang kata පල්ලෙහාට. Di sini. මේකට දෙකක් කරලා මෙතනින් මම ගන්නේ. ඔකට ජෝ කියලා කියනවා. ජෝ. ජෝ ලියා ගන්න. ඔයාලා චයිනීස් වලින් කියවන එක ජෝ. ජෝ කියලා ලියා ගන්න. ඒක මේකක් තියන්නේ. තියන්නේ ජෝ කියලා. ඒ විදිහට කියවෙනවා ඕකේ. ජෝ කියන්නේ අගරු. අගරු කියන්නේ ඉහළ යනවා. අගරු කියන්නේ ඉහළ යනවා. උවාගි කියන්නේ කබයි උඩින් දාන එක. උවාගි. ඕකෙත් තියෙනවා. උතරක් තියෙනවා බලාගන්න. හරි. ඊට පස්සේ ස්ථාගාන කිව්වා. ස්ථා කියන්නේ යට. ඒකේ අනිත් පැත්ත. ස්ථා. ස්ථා. ini kan itu kan ස්ථා. ඔව් අතේදී කොහොම මතක තියාගන්න සගරු සගරු කියන්නේ ඔය ලියාගන්න ඕන නම දෙක නම. සගරු කියන්නේ පහත දාන. ජෝගේ ජෝගේ කියන්නේ උඩ යට. ඉහළ පහළ කියන්නේ. මෙහෙම දීපොත් ජෝගේ. උඩ යට කියන්නේ. කියනවනේ පැහැදිලිනේ? ඔව්. ඕක කියනවා තව කා කියලා කියනවා ගේ කියලා කියනවා. ඕක කන්දිය ස්ථ කියන්නේ යට කියලා කරනවා ඕක. හිතනවා මම ඔය කන්දිය දැක්කොත් හිතා ගන්න මේකේ තේරුම යට. ඊට ඔක යොමි කතා කියනවා වෙනස්. කා කියලාත් කියනවා. ගේ කියලාත් කියනවා. ඒක ඉස්සරහින් ලියා ගන්න. කා ගේ. ඊළඟ පාරේ මොනවද? ඈ? ඊළඟ පාරේ. උඩ යට ජෝගේ. චික්කතෙත්සු. දැන් නම් කන්දු මතකත් නෑ ඒක. චි චික්කා චික්කා තෙත්සු චික්කතෙත්සු. චික්කතෙත්සු කියන්නේ මොකක්ද? චිකා කියන්නේ පොළොව. කා කියන්නේ පොළොව කියන එක යට පැත්තෙන් තියෙන පොළොව යට කියන්නේ. පොළොව යට දෙස කියන්නේ යකට තුම්බියක් කියනවා. උමන්දු ප්‍රේර තමයි චිකතෙත්ස කියලා. පොළොව යට තියෙන දුම්රිය. දුම්රිය මොකද? දෙන්ෂා. පොළොව යට තියෙන දුම්රිය. එතකොට චිකතෙත්සු දුම්රිය. දුම්රිය මාර්ගය. දෙන්ෂා තමයි දුම්රිය කියන්නේ. දුම්රිය මාර්ගය. ඊට පස්සේ නකා නකා එඩි ගයි දෙකයි තුනයි පහයි නකා කියනවා මොකද නිතර වෙන්නේ මොකක්ද ඇතුළ නකා ඊට පස්සේ උගල තව යොමු කතා කරන චෝ ඉස්සරහින් ලියා ගන්න චෝ
අපෝ කියනවා ජෝ කියලා කියනවා. චෝ චෝ හරි. චූගොකු කියන්නේ මොකක්ද? චූගොකු. චූගොකු අහලා නැද්ද ඔයගොල්ලෝ? හොඳට අහලා තියෙනවන්නේ මොකක්ද? චූගොකු. චූගොකු කියන්නේ චීනය. චීනය. චූගොකු. 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 චීන. චූගොකු. චූගොකු කියන්නේ මොකද්ද? චූගොකු ජින් කියන්නේ එතකොට? ජින් උගන්වලා තිබ්බද දැන් දෙන්නවනේ. චූගොකු ජින් කියන්නේ හිතෝ කන්නේ. මේක හිතෝ කන්නේ. චූගොකු ජින්. හිතෝ කන්නේ ආවම චූගොකු කියන්නේ චීන ජාතිකේ. චීන ජාතිකේ. චූ සින් කියලා තියෙනවා. මේ සින් කියන්නේ කොකොරෝ කියන එක. කොකොරෝ කියලා කියන්නේ හදවතට නේ. හදවතට කොහොම කියනවා. මෙහෙම කොහොමද දාන්නේ? කොකොරෝ ඊගාවට ලියන්න දැන් මේ සංජීව වෙන්නේ ඔය කොකොරෝ කියන්නේ හදවත. ඒතර චූ සින් කියන්නේ මැද. මේක වෙන්නේ චූ වෙනවා. චූ සින් කියන්නේ මැද කියන එක තමයි මේ කන්නේ. චූ සින් මැද. මැද මුල නෙමෙයි හා. මැද මුල කට්ටිය උනාද නේද? මැද මුල නේද නෑ? මේක බැලලා තනි නෑ. තනි මාළි අගේ මාළි. තනි මාළි නෝද? මොඩ කාලේ ගියා පුත ගණිතෙත් එක. හරිද? ඊට පස්සේ මොකද්ද? හන්. හන් කියන්නේ භාගයකට. හම්බුන් භාගයක්. හම්බුන්. හන්තොසි අවුරුද්දෙන් භාගයයි. හන් දිචි දවසෙන් භාගය. හන් කියන එක මතක තියාගන්න. හන් කියන්නේ භාගයක්. හා. කිංජි. හා? කිංජි. හා? කුජි හන් කියන්නේ නමයා මාර කියන එක. ඒ බලන්න හන් කියන එකෙන් භාගයකට සෙට් වෙනවා. කුචි සංයුක්තු කියන්නේ කුචි හන් කි. ඔකේ. එකයි හරිද? එකයි තුنين. හරිනේ? මේව දෙකක් ගන්නවා මේකට තමයි මේකට බස්. මේක පොඩි මොකද? උදේ පොඩි ගාව උදේ කරනවා. මෙහෙම. ගන්න. හරිද? ඔතේ හන්නෙන් කියලා. හන්නෙන් කියන්නේ අවුරුද්දෙන් භාගයයි. හන්තොසි. හන්තොසි. ඈ? හන්තොසි. අවුරුද්දට කියන්නේ තොසි. තොසි කියන්නේ ආය අවුරුද්දෙන් හන්තොසි. ආ? තොසි කියන්නේ නෙන් කියන එක තමයි අවුරුද්දට කියලා කියන්නේ. තොසි කියන්නේ වයස තොසි. නෙන් චීනෙන් නිනෙන් සම්නෙන් පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද. ඒ අවුරුද්දේ තමයි තොසි කියන්නේ. තොසි අන් කියන්නේ හන්තොසි. හන්තොසි.
Kawugen bahagia. Kemudian Yogihan. 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 Yogihan කියන්නේ හතරයි 30. ඈ මොකද? පන්නිචි. පන්නිචි කියන්නේ දවසින් භාගය. නිචි. පන්නිචි. දවසින් භාගය. පැහැදිලිද? පැහැදිලිද? නිතරම මතක තියාගන්න ඔහොම kanjiකින් තේරුමක් නෙදීන්නේ. මොකද චිත කියන උපවාද ගහම ඕක හිතන්න ඕනේ යට මොකක් හරි කියන්නේ මේක. දැන් චූ එක මන්නක කියන kanji ඕකේ ඕකින් කියන්නේ මැද. මැද කියන්නේ. මේකෙන් විතරක් භාවිත කරනවා හන් කියන්නේ භාගයක් දෙන. ඕක තමයි මේකට සම්බන්ධ වෙලා දෙනවා. සම්බන්ධ ඒවා තමයි දැන් උලදී. ඉතින් යෝගී හන් නේ යෝගී හන් හන්ලිචි මොකක්ද තව එකකට තව kanjiයකට සම්බන්ධ වෙලා ඉන්නේ. හන්ලිචි. පැහැදිලිද? ඔයාලට තේරෙනවද? පැහැදිලිද? හරිද? තව එකක් දෙකක් ලිව්වොත් මොකද නිකන් එකෙන් ෂේප් වෙලා යන්නේ. හරිද? තව රූලත් එක ලියා ගන්න ඕනේ නැද්ද උගම්ම ඔක පොඩ්ඩක් මතකෙ ඉන්න එහෙම ලියා ගන්න ඕනේ. මේ වගේ රටපඩි ගාලා ලියාගත්තා නම් මොකද තව ටික. තව රූලත් එක්ක ලියන්නේ ඒක තමයි පොඩ්ඩක් ඇඟට වදින්නේ. සයින් රූලකින් එපා. මදි. පොඩා හිතට වදින්න ලියන්නේ. ඒක ඕගොල්ලන්ට මතකෙ හිටිනවා. මොකද්ද? ඊළඟට ඔගේ නම ෆුල් වකීරු තුන් කියන්නේ කලින් වෙන් කරනවා කියනවා වකීරු. වකීරු කියලා කියන්නේ. නේද? වකීරු බෙදනවා. ෆුල් වකරු වැටෙනවා. ජුප්පුන් විනාඩි 10යි. චූපුන් නියමයි ප්‍රමාණවත් කියන එක තමයි. චූපුන් කියලා. මෙලින් එහෙම කියන්න බෑ. මෙහෙම එකක් ගන්නවා. යකේ නෑ. මොන්ටනියන් කොක්කක් වගේ නාන්නේ කොක්සින් නේද? ඕක ෆුන් කියලා වැටෙනවා. ෆුන් කියලා එනවා. මේ පැත්තේ තියාගන්න. ෆුන් මෙතේ ෆුන් කියලාත් එනවා. තියනවනේ මෙතේ ඒ ටික තමයි කටක වලින් එන්නේ. ෆුන් ගුන් හ්ම්.
කතිකතා නම් ඉරෝ තියෙනවා. ඕගොල්ලෝ දැන් මේකේ ශාස්ත්‍රය යන ඔලියන්නේ සමහර අය ඔක ලියනකොට වෙනස් වෙනවා. ඒක විදිහට ලියලා ඉන්නවා. මේ කොට එහෙම වෙන්නේ නැහැ. මතකයේ තමයි තියෙන්නේ. හරිද? පැහැදිලිද ඔයගොල්ලන්ට? මුම් කියනකට මන් කියන්නේ. ඔව්. ජුප්පුම්. කලින් නෑ. ඔයගොල්ලෝ ෆෝම් කියන කන්දියට දෙනවා. ජුප්පුම් ප්‍රමාණවත්. ඒකවල මේ අර කලින් කියනවා සකි. නෑ අර දැන් 10ට කාලා ජුප්පුම්මයි. ඒ ෆෝම් දෙකට ඒ ෆෝම් එක ජුප්පුම්මයි. ජුප්පුම් මයි මයි කියන්නේ මයි නේද? ජුප්පුම්මයි. මයි කියන්නේ කලින් මරලේ ජුප්පුම් අතෝ කියන්නේ 10ට පස්සේ. හරි. ඊට පස්සේ එකට යන්න. හිතෝ ඔකින් නින්ජින් ජපාන් කියන පදේ ලේසිම ගන්න. හිතෝ හිතෝ කියන්නේ පුද්ගලයා. බබා තව කියනවා නින් කියනවා ජින් කියනවා. ඉචි නින් නිනින් සන්නින් ජින් කියපුවාම චූව කුජින් ශ්‍රී ලංකා ජින් එතකොට මේ ජින් તો ශ්‍රී ලංකා ජින් හිතෝ කන්නේ නින් කියලා කියනවා. නින් කියලා කියන්නේ ඉචි නින් හිතෝවේ හිතෝරි හිතෝ කන්නේ හිතෝ කන්නේ හිතෝ ජපාන් ජාතික නිහොන් ජින් දොර වෙන්නේ මෙහෙම නිහොන් ජින් හොඳින් ශ්‍රී ලංකා ජින් චූ චූ ගොකු ජින් හරි ඉන්දු ජින් ඉන්දු ඉන්දියන් ජාතික හරිනේ ඒක ලියලා මේ පැත්තේ ඒක ලියලා ඒක දීපෝ කන්නේ හරිද හිතෝ කියලා ලියන ඊට පස්සේ ඒක ලියාගන්න වෙන මම නින් කියන එකට කියවෙනවා ජින් කියන එකට නැත්තම් ඔය හිතෝ කියන එක විතරයි නොවේ කියන්නේ නින් කියලා කියනවා පේනවද නින් හරිද නින් ඊට පස්සේ හිතෝ ඔයා මේ කන්ජි ඉගෙනගෙන තියෙන දන්නව නේද ටික දන්නේ නැතිව තියෙනවද නෑ දන්නවා මොකට අමතක කරන්න එපා ඊට පස්සේ නම් කොදොමු කන්ජි කොදොමු ඔයගොල්ලෝ ඔක්කොම කොදොමුද දාන්නේ ඔතනද කොදොමුද ඔතන මෙතන වෙනවා කොදොමු කොදොමු මයන්නේ ගන්නේ එහෙනම් මයන්නේ ගන්නවා කියන්නේ කොහොමද දාන්නේ එහෙම අයින් ගන්න නිමාව මේ වීරක ඉනා නිමාවන මේව දාන්න ඔව් පැහැදිලිද ඒකට C කියලා කියනවා C කියලා කියනවා පොතම කන්නේ ළමයා කියන්නේ ළමයා මතක් කරගන්න ඕකේ ළමයා කියන් ඉන්නවා වගේ තේනවා මේ මොලේ ළමයා කියන එක පොතම කන්ජිය උඩ ඔව් ඔක්කොක් කියනවා
කොක්කක් තියෙනවා. කොක්කක් බෝඩ්ඩක් තියෙනවා නේද? පොඩි කොක්කක් තියෙනවා. නාරට පොඩි කොක්කක් චූට්ටක් චූටි එකක් බලන්න. ලාවට පොඩි එකක් තියෙනවා. ගැහැණු ළමයාටත් තියෙනවා ඔය විදිහ. ගැහැණු ළමයා ජෝසි ගැහැණු ළමයා. අනිත් එක දෙනා චෝසි තත්වයේ චෝසිවත් කියනවා. චෝචි චෝසි චෝසි කියන්නේ මොකක්ද? චෝසිකා වරුයි. චෝසිකා වරුයි කියන්නේ බොත ඇඟට හොඳ නැහැ සනීප නැහැ. කරදනෝ චෝසිකා වරුයි. කරද කියන්නේ ඇඟට. කරදනෝ ඇඟ චෝසිකා වරුයි. ඇඟේ තත්ත්වය හොඳ නැහැ කියන කරදගා වරුයි චෝසිකා වරුයි කියලා. හරියට පැහැදිලිද? ඔබට C කියලා කියනවා. කියන්නේ C. ඔයගොල්ලෝ ඒවා ලියා ගන්නව නේද? අනිත් යොමි කතා ටික. පැහැදිලිව ලියා ගන්න නැත්නම් අමතක වෙනවා. ඒවා ඒ යොමි කතා ලියාගත්තද? ඇයි ලියාගන්නේ තු කොහොමද? මේ වැතුමක් තියෙන්නේ. ඔය පැතිදී මේ චූගුකු භාෂාවෙන් කියන විදිහට ඔය විදිහට ගෙන්නේ. මේ පුතන්. මම කියන්නේ මේ හිතෝ කන්ජිය මේක ජපනිස් වල. හිතෝ. නමුත් මේක නිල් කියලාත් කියනවා. ජින් කියලාත් කියනවා. ඇයි මම ඉස්සෙල්ලා කියලා දුන්නේ? චූගුකු ජින්. මේක පිළියෙතයි චූගුකු ජින් කියන්නේ චූ ගෝකු ජින්. මේක PDF එක ගෲප් එකට දාන්න වෙයි දැන්. print out එකේ. දාන්න. 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 යන්ති දාන්න. යන්ති දාන්න. ඕගොල්ලන්ට තමයි ඉතින් තියෙන්නේ ඉගෙන ගන්න. print out කරගෙන යන්නේ මොනවද කරන්නේ. හරිද? ඒක හරිද? එහෙනම් ඒක මෙතන කාන්තාව ඔන්න. ඔන්න. ඔන්න කියන්නේ මොකක්ද? කාන්තාව. මම පොඩ්ඩක් ගත්තා මෙහෙම ගත්තා. ඔන්න. මෙහෙම 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 ඔන්න නෝ ඔන්න හිතුවා. ඔන්නම හිතෝ. ගැහැණු ළමයි. ජසෝක ලියනවා තව ජෝ. ජෝ කියලා ලියනවා. ජෝ කියලා කිව්වම ජොසේ. ජොසේ කියන්නේ කාන්තාව. ඒකට එහෙම වුණා. ඔන්න කියන්නේ ඉතින් කාන්තාව. ඔන්නනකු. ජොසේ කියන්නේ කාන්තාව. ජොසේ කියලා කියනවා. කාන්තාව. ජොසේ. මේකට ජොසේ. ජොසේ. එතකොට ජෝ කියලා කියනවා. ජෝ. ජෝ. ඔලිලා දින පේනවනේ වාට. ජෝ. ජොසේ කියන්නේ එතකොට මොකද්ද? ජොසේ කියන කන්ජිය දැක්කම තේරෙන්නේ ඔන්න ගැහැණු කියන එක. ගැහැණු කාන්තාවක් කියන එක මතක තියාගන්න. ජොසේ. හරිද? ඊට පස්සේ වෙනවා පිටුමින් කියනවා. පොතෝකෝ. මතකයි කියලා නේද ඔයගොල්ලන්ට? මාමි වගේද නෑනේ? ඈ?
එහෙනම් පොත් බලද්දි මතක් වෙන්නේ මම කියන්නේ පොත් බලන්න කියලා කියන්නේ. ඔතෝකෝ ඔතෝකෝ හරි. ඔතෝකෝ කියන්නේ එකයි දෙකයි හරි. ඔකේ තියෙනවා. ඔතෝකෝ 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 හරිද? මෙන්න දැම්ම ඔතෝකෝ හරි. එනි එක දෙක හරි. තුන හතර පහ. ඔතන මේකට සම්බන්ධ වෙයි කියලා. ඔතෝකෝ ඒ ළඟින් එන්නේ මට ළඟින් යනවා. සම්බෝ කියලා එන්නේ කුඹුර කන්දිය. ඒකට චිකර කන්දිය එනවා. එහෙමත් මතක තියාගන්න ලේසි. මේ කන්දියාව චිකර ගන්න. ඔතෝකෝ ඔබනේ කියනවා දන්ජෝ කියලා කියනවා දන්ජෝ. එතන දන් කියන එකක් තියාගන්න. මොනවා කාන්තාවෙන්නේ? මොකද්ද? කාන්තාව කියන්නේ කාන්තා පිරින් ගන්නේ ඒ කාන්තා පිරින් ගන්නේ දැන් දන්ජෝ තෝගක්කෝ ගැහණු පිරිමි මිස්ස ඉස්කෝල වල වගේ කියන්නේ ඒ කියන්නේ කාන්තා පිරිමි කියන එක තමයි කාන්තාව සහ පිරිමි මිස්ස ඔය වෙන එකක් තිබයි ඒ වා කිව්වා හිතනකොට මොනවා කරේ අපබ්බන්තේ හිතන්නේ ඔත්තොක්කෝ නොක්කෝ අතන මේ තියෙන්නේ ඔත්තොක්කෝ නොක්කෝ හරි දාන්සේ දාන හරිද අමාරු නෑනේ නිකන් ඇඟට දැනෙන්නේවත් නෑනේ දැනනවද ඇඟට තියෙන්නේ අනිකට මේ ඕවා දැන් මතක තියාගන්න ගෙදර කියලා හොද්දට බලාගන්න ලියන එක ගෙදේටත් මතකේ තියාගන්න මතකේ තමයි වටින්නේ හරිද මේ කන්දියට මේක කියන එක ඔය කන්දි ටික උඩ තියාගන්නයි කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි කන්දි එක දීසි ගන්නයි එක දීසි ගන්න පුතේ පාඩම් කරන්න ඉතලාම කන්දි ටික මතක තියාගන්න ඊට පස්සේ ඔය පේපර් කරනකොට ලිස්නින් සමන් දෙනකොට ඕලට ඔක ඔටෝමැටිකලි එනවා ඇඟට ඉන්න ඕන ලයින් එක හදලා දෙන්නම්. තා පොඩ්ඩක් මේක ඉගෙන ගන්න කිව්වා. අනිත් එක තමයි විශේෂම දේ ඔයගොල්ලෝ වචන ඉගෙන ගන්න. වචන ඉගෙන ගන්න නැති වුණොත් මුකුත්ම කරන්න බෑ. ඒකයි මම විශේෂයෙන් ඔයගොල්ලෝ පොත් අපි දෙන ඒවා පොත් බලලා පාඩම් කරන්නේ නැහැ. ඒකයි මම පොත් ගන්න කියලා කිව්වා. ඒතකොට ගෙදර ඉඳි පොඩ්ඩක් බලන්න. කෝච්චි යනකොට බලන්න. බස් එකේ යනකොට බලන්න. අපි නම් ඉස්සර ඒ ජපානයේ අපි ගෙදර ඉඳලා රෙස්ටුරන්ට් එකට යන ටයිම් එකේ අපි කෝච්චි ඔවත් පොත් තමයි බල යන්නේ. මොකද ඒ තරම් අසරණයි අපි. පැය ගණන් තව ඉන්න ඕනේ වැඩිපුර වෙලා ලියන්න ඕනේ හිටියොත් රෙස්ටුරන්ට් වල අපිට පාර්ට් ටයිම් කරන්න යන්නත් බෑ මොකුත් බෑ අපි ඉතින් පන්න දාගෙන කෝච්චියක් පාඩම් කරනවා රෙස්ටුරන්ට් එකේ කැම ටයිම් එකේ ගියා දෙතනක් පාඩම් කරනවා ආපහු කෝච්චිය එනකොට පාඩම් කරනවා ඉස්කෝලේ යන්න ඔන්න මෙන්න දීලා පාඩම් කරනවා ඒ වගේ එහෙම තමයි අපි ඉගෙන ගන්නේ. ඔයගොල්ලෝ අතහැරලා දාලා හිටියොත් එහෙම ලේසි කියලා හිතාගෙන ඔය නිකන් ආඩපාලින් දින ඉගෙන ගන්න පුළුවන් එහෙම වෙලා ජීවිතේට බෑ. මේකට බැහැලා ඉන්න ඕනේ විභාගෙ කියන්න නම් ජපානයේ යන ආසාවනේ තියෙන්නේ. බැහැලා හිටියොත් තමයි මැච් එක ගහ ගන්න පුළුවන් ඈ. අතහැරලා දාන්න එපා මගෙන්. ඊට පස්සේ මේ කන්ජි. මේ කියන්නේ මොකද්ද? ඇත. මේ. ඒකට තවත් කියනවා මොකු කියලාත් කියනවා. මේ ටයිම් ලී වෙන්නේ නැහැ වගේ. මේ කියන්නේ එකයි තුනයි හතරයි පහයි. මේ කියන්නේ ඇස අතරමදී ඈ තේ
තේ මේ තියෙන තේ තේ මේක තේ අත තේ තාම ලිව්වේ නැහැ නේද මේ කියන්නේ ඇස ඊට පස්සේ උඩ මොකු කියලා කියනවා මොකු කියලා කියනවා අනාදේ කියලා කියන්නේ මොකක්ද? සබ්බමස් මේ බඩගිනි ස්විට ඔනක ස්විට බඩගිනි බඩගිනි කිය පරිවාරය ඔව් මොකුතේකි කියලා කියනවා සමාන මොකුතේකි අර මොකු කියලා මම කිව්වා නේද මේ කියන එක නම මොකු කියලා කියවෙනවා ඒක ලියාගන්න මොකුතේකි මේක සංඥා මොකුතේකි ඉගෙන ගන්න මොකුතේ කියන්නේ අරමුණ ඔයගොල්ලන්ගේ මොකුතේ එක මොකද්ද මොකුතේ කියවා නන්දෙස්කා ගන්න බෙන්චි මොකුතේ කියවා ජපාන් ඉගෙන ගන්න ඒකේ මොකුතේ කිය අරමුණ නිහොන්ගෝ නෙමෙයි නිහොන්නි නිහොන් කියන්නේ ජපාන් නිහොන්ගෝ කියන්නේ භාෂාව bahasa ikan kan mangai mokuteki nihongo no benki suno no doyu di ye ko mokuteki aramune nimi කියලා කියන්නේ තේරුම මොකක්ද කියන්නේ ඒ වෙන මොකු කියනවා අරමුණ මොකුතeki නන්නෝ මොකුතeki දෙස්කා දොන්න මොකුතeki දෙස්කා නන්නෝ මොකද්ද අරමුණ ඉකු පොතෝ දෙස් ඉහොන්දි ඉකු පොතෝ දෙස් තරලවා ජපානට යන්න ඕනේ කිව්වා. ඉතින් එහාට මොකද කියලා කියන්න පුළුවන් වැඩ කරනවා ඉගෙන ගන්නවා ජොබ් කරනවා රස්සාවල් කරනවා කොහොමද කියන්න පුළුවන්. දැන් මොකද කියලා ගහන්නේ මේ අරමුණ මොකද්ද මේ? ඔය අලුත් ජොබ් එකේ යන අතරසී සිගතෝනි හයද ඒක. ඇයි අරකින් අස්සලා යන්නේ මොකක්ද ඒක අරමුණ? මොකක්ද දිනනවාද ජීවිතේ මොකක් කරේ වටිනාකම? ඔයගේ අරමුණ. එහෙනම් ඒක මොකද කියලා. මතක තියාගන්න. අරමුණ කියන්නේ මේ කුසුරි ඔය යටින් තියෙන කුසුරි කංජි. මේ කියන්නේ කුසුරි කංජි. හරිද? ඉතින් ඔව් කුසුරි කංජි. කුසුරි මේ පැත්තේ කුසුරි. ඒතකොට මේ කුසුරි කියන්නේ ඇහැට දාන දේ. මේ කියන්නේ ඇහැ. මේල කුසුරි කන්දි. කුසුරි කියන්නේ බෙහෙත්. පස්සේ ලියගමු. බෙහෙත් කියන්නේ. බෙහෙත්. ඒතර මේ කුසුරි. මේ කියන්නේ චොන්ත ඔනක ඉතකුණාද? දෙවුන්නේ කිවස. වඩරි දෙන ඔනකයි. ජරාවක් කෑවනේ රෝහලට ගෙනුවා ඩියෝයින් ඩියෝයින් ඉකිමස් මේ රෝහලට යනවද ඔව් රෝහලට යනවද ඩියෝයින් ඉකිමස්කා රෝහලට යනවද කුසුරි නොමිමස්තා කුසුරි බෙහෙත් දීවද කුසුරි නොමිමස්තා දීවද නොන්දා දීවද දීවේ නැහැ කියනවනේ ඊයේ මදා නොන්වාතේ non de nai nakeyo non de nai nomana kereba naranai nomana kereba naranai බොන්න නැතුව බෑ කියන්නේ මේරේ කියන්නේ අන කරනවා ඔබ මේක සින කෙරෙබා නරණයි ඔබ කරන්නේ නැතුව බෑ තබෙන කෙරෙබා වලද කියලා දුන්නොත් පොඩ්ඩක් තබෙන කෙරෙබා නරණයි අන්න නැතුව බෑ මේරේ කරනවා කවුරු හරි කෙනෙක් සිනසායි කියලා කියන්නේ පොරේ සිනසායි මේක කරපන් ස්තේ කුදසායි කියලා කියන්නේ යන්න කරන්න යත්තේ කුදසායි කියන එකට තමයි සිනසායි කියලා කියන්නේ. ඒවා ඉස්සරහට පොඩි පොඩ උඩට යන්නේ.
ඒක උඩ අමාරුයි ඔයගොල්ලන්ට තා පොඩ්ඩක් උඩ ලෙවල් එකට යද්දි වාක්‍ය උදසාය කියන්නේ කරලා දෙන්න. යත්තේ උදසාය මේක කරලා දෙන්න. කරුණා කරනවා වගේ තමයි ඉතින් උදසාය කියලා කියන්නේ අර කොහොම යටහත් පහත් උදසාය කියලා කියන්නේ. හරිද? මේ ඊට පස්සේ ඔයගොල්ලෝ මොකු කියලා කියනවා පැහැදිලි නේද? කියයි නැත්නම් මොකු කියන්නේ. තව හතරක් පහක් කරලා පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ කුචි කුචි කියන්නේ මොකද්ද? කුචි කියන්නේ කට. මේ කෑනේ ලියන්නේ නෑ. පේනවා යටික පේන්නේ. යටික පොඩ්ඩක් පේනවාද එළිය වගේ. එහෙමද? කුචි හරිද? කොටුවක් ආපුවාම කුචි කියලා මතක තියාගන්න. කට. මත් දාන්න තියෙන්නේ කට. කුචි. දැන් ඉරේ කුචි. ඉරේ කුචි කියන්නේ ඉරේ කුචි. ඉරේ කුචි කියන්නේ ඇතුල් වන දොරටුව. ඔකට කෝ කියලා කියනවා. කෝ කියලා කියනවා. ලියාගත්තද? කෝ කෝ කියලා කියනවා. එතකොට ජින් කෝ කියපුවාම මොකද්ද? යට තියෙනවා. ජන ගහනේ. අර කෝගේ කට ගණන් නෑ මේ නේලා කෝ කියන්නේ මේ කට ගණන්. කෝ මේ කට ගණන්. බැංකුවලිය ගින්කෝ බැංකුවට කියන්නේ ගින්කෝ. ඔය පොත් බැලුවා නම් ඔය පොත්වල තියෙනවා මේ යන්නේ මොකක්ද ඈ බැංකුවට නම් ගින්කෝනි කියනවාස ගින්කෝනි අට වගේ බැංකුවට යනවා ගින්කෝනි කියනවාස මේ නීලාන්නේ අපි ඕගොල්ලන්ට අපි ලෙසන් මේවා කරමු. එතකොට ඔය කරනකොට ඕගොල්ලන්ට ඇහෙනවා දැන් නිතරම ඔය භාෂාව ඇහෙන්නේ බෑ. ඇහුනොත් නේ ඔයගොල්ලන්ට ඔක තේරෙන්නේ පොඩ්ඩක්. ඉතින් අපි ජපනීස් වලින් මොනවා කරගමු. ඒක උගල ලේසි. අනතනින ඔයාට අනතනි අගරියෝ ඔයාට දෙනවා අගේ මස්. වතසිනි කුරේරු මට දෙනවාද? කුරේරියෝ අගරියෝ අනතනිමෝ දැම්මොත් ඔයාටත් අනතමෝ ඔයත් අනතමෝ ඉතිමස්කා ඔයක් දැන අනත නිමෝ කියපුම ඔයාටත් අනත නිමෝ දාපුවම මේක වෙන්නේ. ඒක දීයේ නිමෝ දාපුවම අනත නිමෝ ඔයාටත් අනතනි ඔයාට අනතනෝ කිව්ව ඔයාගේ අනතනෝ පැහැදිලි? වෙනස් වෙන විදිය ඈ චිතයි කියලා කියන්නේ ඒ කියන්නේ බෙන්කියෝ ස්ටයිල් පාඩම් කරන්න ඕනේ. ඕනේ කියන්නේ අවශ්‍යයි කියලා කියන්නේ දැන් අර අවශ්‍යයි කියන්නේ හොසි කියන එක අවශ්‍යයි කියන්නේ හොසි. දර බෙන්කියෝ ස්ටයිල් පාඩම් කරන්න ඕනේ. තබෙතයි හණ්ඩෝ උන්ටෙන් ස්ටයිල් ඩ්‍රයිවිං කරන්න ඕනේ. ඒ තමයි ඒකේ වචන ගැලපෙන්නේ. හරියට පැහැදිලිද ඔබ? 36ක් කළා තව 4ක් කළා 40 කළා ඔය පස්සේ දෙයක් තුනක් පාරව කරමු. හරිද පැහැදිලිද? ගම්බත්තේ කුදසායි කියන්නේ ගම්බරි මසෝ ගම්බත්තේ කුදසායි සම්තමෝ ගම්බත්තේ කුදසායි. මොකද්ද ගම්බත්තේ කියන්නේ? උනන්දු වෙන්න ගම්බරි. හයි ගම්බරි මසෝ. හයි අපි උනන්දු වෙමු. ඔන්න නිතරම ජපනීස් සිංහල නැතුව ජපනීස් වලින්ම පොඩ්ඩක් බලන්න. ගම්පරි මසෝ. ඔව් වචන පොඩ්ඩක් පාඩම් කරගන්න ඕනේ. ඕකට ඇවිල්ලා මිමි අප්පන් දැන් බෑන් නෝද කියලා තුඩියලා දෙන්නේ. මිමි නෑ තානක් නැද්ද ගන්නේ. මිමි කියන්නේ මොනවද?
Thắng thắng này thắng cái vô tên mà là cái gì mí mí có tin này cái cây lần anh đi nói liên quá lấy xin đi cái cây mulai after ini ini kodi වෙනසක් තියෙනවා බලා ගන්න. ඒ කියන්නේ වෙනසක් තියෙනවා පොඩියක්. මේක සම්බන්ධ වෙන්න ඕන මෙතෙන්ද පොඩි වෙනසක් තියෙනවා ඈ. දැක්කද? මේකත් මෙතනින් මෙහෙම යනවා. ඊට පස්සේ මේක මෙහාට එනවා. මෙයක් මෙතෙන්ට යනවා. කොහොමද දික් කරමු හරිද? මෙයක් මෙතෙන්ට යනවා. මෙයා මෙතනින් හරහට යනවා. තුන්වෙනි එක. මේ ගෑවෙන්නේ නැද්ද? නෑ ගෑවෙන්නේ නෑ. මේ හතරවෙනි ඊට නැද්දි මෙහෙම පොඩ්ඩක් හරහට යනවා. මේ ඊ ටික ගෑවෙනවා. ඊ ටික ඔක්කොම ගෑවෙනවා. මෙයා මෙහෙම යනවා. ඊට පස්සේ මෙයා එනවා. ඊට පස්සේ මෙයා මෙතෙන්ට යනවා. මෙයාත් මෙහෙම යනවා. මෙයා විතරක් මෙහෙම පැනලා හරහට යනවා පොඩ්ඩක්. ඊට පස්සේ මෙයා මෙතන මෙහෙම එනවා. මෙහෙම පොඩ්ඩක් කොහොමද? දැක්ක වෙනස? අර අතමිර වෙන්න බයි. ඒ මෙතන දැන් හෙට යන්න. කොහේද කියන්නේ? අකොන්දේ මෙහෙම ලියන. මෙයාවත් මෙහෙම ලියන. මෙයාවත් මෙහෙම ලියන. මෙයාවත් මෙහෙම ලියන. මෙයා පොඩ්ඩක් ඇදේට යන. ඇදේට ගිහිල්ලා මෙහෙම සෙට්. උන්ට පැනලා තියෙන්නේ. උඩේ එකයි යටේ එකයි පැනලා තියෙනවා කියලා ඉතින් තියාගන්න. වටේ ඉරි කෑලි හතර. මේ වටේ ඉරි කෑලි හතර පැනලා තියෙනවා. මේ ටික ඇතුලේ තියෙනවා. ඒකනම් මේ කන්නිකක් කියනවානේ. අන්න මෙයක් පැනලා තියෙනවා. මෙයක් මෙහෙම පැනලා තියෙනවා. මිමි ඒකට කියලා තියෙනවා ජෝ. මිමි කියන්නේ මොකද්ද? කන. ජෝ කියලා කියන නේද? ජෝ කියන්නේ වතුර. නෑ එන්නෙට කන්දිය අමාරු වෙන්නේ. ඈ? එහෙම නෑනේ චුට්ටයි ලේසි. මොනවා අමාරුවක් කියලා නෑ. මේක මතක තියාගන්න එකද කොටේ තියෙන්නේ. මේ හැඩතල ටික මතක තියාගන්න විතර ඔයගලන්ට කන්ජි දෙයන්නේ ඉස්කෝලේ එහෙ ගිය කාලේ. කියන්නේ මේ කියන්නේ එතකොට මේක දැනට ඕගොල්ලෝ මේ ටාගට් එක විභාගෙනේ. විභාගෙට පොඩ්ඩක් මතක තියාගන්න එපා මේක කියපුවා මේක මිනි. මේක තමයි කන්ජි කියලා. ඒක ලික් කරන්නයි. හරි. ඔන්න තේ තේ කියන්නේ අත. තේ. මේ ගන්නවා මේ ගන්නවා මේ තේ. ලේසි. ඇති තේ තියෙනවා මිනි තියෙනවා හන තියෙනවා කුචි බීරු තියෙනවා. ඔසිරි කමිනෝකේ මස්සිකේ ලේසි නේද? මෙහෙම ගත්ත මෙහෙම ගන්නවා මෙහෙම ගන්නවා කෑම. තේ. අර උදේ උදේ කියන්නේ අතට ඔක ෂෝ කියලා කියනවා. ෂෝ. ඇයි උදේට පොඩියට ආවෙන්නේ. උදේට පොඩියට ආවෙන්නේ. ලේසි නේ? දුක්ක් ගත්ත මොනවද මේ ලේසි නේද ලොකු දීන්නේ. ඔබ බලන්න ජෝසු කියන්නේ ඉස්සලා කන්දි උඩ කන්දියාවනේ.
ඒක වෙන්නේ ඉතල ජෝ කියලා කිව්වනේ නේද? ඔන්න බලන්න ජෝ යෙදිනන්නේ ජෝසු තේ කන්දියත් එක්ක. ඒ කියන්නේ උවේ දක්ෂයි කියන එක තමයි. හෙට හෙට කියලාත් ඇයිලා දෙනවා නේ. ඊපොඩ ගමුවත් ඒක. තේගාමි හෙට තේගාමි කියන්නේ ලියුම. තේගාමි 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 මට දැන් බලන්න ඉන්නේ පාවිච්චි වෙන්නේ පාවිච්චි වෙනවා නම් මතකයි. ඔයගොල්ලන්ට පාවිච්චි වෙනවා නම් මතකයි. පාඩම් කරනවා නම් මතකයි. හෙට කියන්නේ මොකක්ද? තේගාමි කියන්නේ ලියුමට. තේගාමි මොකද්ද? මොකන්දි අමාරුයි. කොහොමද? තේගාමි එහෙම නෑනේ මට කියන්න ලේසි. ඊළඟ රියෝ තේ කියලාත් එකක් තියෙනවනේ. රියෝ තේ. රියෝ තේ. අනිත් මොනවාම රියෝ තේ. රියෝ තේ කියන්නේ මොකද්ද? අප්ඩේට්. that චීසයි රියෝ තේ. රියෝ කියන්නේ දෙපැත්ත කියන එක. රියෝ හෝ කියන්නේ දෙපැත්ත බලපන්. රියෝ හෝ මිතෙකු දසයි දෙපැත්ත බලන්න. පැහැදිලිද වාට? හරිද? රියෝ තේ කියන්නේ රියෝ that දෙපැත්ත කියන එක. මට කියන්නේ දෙපැත්ත කියන එක. රියෝ තේ කියන්නේ අත් දෙක. රියෝ හෝ කියන්නේ දෙපැත්ත බලන්න කියලා කියන්නේ දෙපැත්තම පිළිගත රියෝ හෝ මිතේ දෙපැත්ත බලන්න. කීයක් තියෙනවද 20යිද? 2යි. 80 අන්තිමට හතර මුල 80 ලේසි. දෙකට මොකක්ද කියනවා? 80 කියනවා. 80 කියන්නේ හෙට. හ්ම්. 80 කියන්නේ හෙට. 1යි 2යි 3යි 4යි හරිද? 5යි 6යි අරකට වෙන්නේ. නැති මේක අපු මහලුකට ඕනේ නැහැ. මම එකක් දැම්මා. මෙහෙම දැම්මා. මෙහෙම දැම්මා. මෙහෙම දැම්මා. කොහොමද? සොකු කියලා කියනකොට ඉතලා කියන්නේ සොකු. තරි 80 තරි තරු කියලා කියනවා සොකු කියලා කියනවා. හරිද? 80. කාණෝගේ එන්සොකු කියන්නේ නේද? විනෝද චාරිකාව. එන්සොකු. එන්සොකු කියුවාම විනෝද චාරිකාව. විනෝද චාරිකාව යන්නේ පයින් යනවාද කියන මේ විනෝද චාරිකාව. එවිදගෙන කරගෙන යනවා. එන්සොකු. චිකල්. ඔක්කොගේ 40. මොකක්ද චිකල් එක කියන්නේ?
ශක්තිය, බලය, ඉකර, ලේසි කරන්න. ලියපු කියලා කියනවා, ලිපි කියලා කියනවා. ලියපු සුයි ලොකු. ඉතින් කා වගේ එළිය කියන්නේ. ඔව් තාවගේදී. තාවගේ. ඉකර කියන්නේ ශක්තිය. සුයි ලොකු. සුයි ලොකු කියන්නේ ජල විදුලි. ජල මේ සුයි කියන්නේ මේ මිසු කන්දිය. හරිද? මේක මිසු කන්දිය. මිසු කන්දිය වුණාම චිකර. මිසුයි චිකරයි වුණාම ජලයෙන් යොදන ශක්තිය. එතකොට සුයි ලොකු. ජල ශක්තිය කියලා කියන්නේ ජල බලය. තයි ලොකු. තයි ලොකු කියන්නේ මේ අපේ ඇඟ. තයි ලොකු. ආ මොකද්ද? වික්ටෝරියා. ඔව්. තයි ලොකු. තයි ලොකු කියන්නේ මොකද්ද? තයි කියන්නේ ඇඟ අපේ කරද. කරද කියන එක තමයි ඇඟ කියන්නේ. ඒතකොට තයි ලොකු කියන්නේ ඇඟේ තියෙන ශක්තියට තමයි මේ කියන්නේ. තයි ලොකු. තයි ලොකු. ඇඟේ තියෙන ශක්තිය. ඒතර කන්ජි දෙකක එකතුවක් තමයි තයි ලොකු කියලා කියන්නේ. ඒතර මේක දැක්කම තේරුම් ගන්න ඕනේ. තයි ලොකු කියන්නේ ඇඟට. ලොකු කියන්නේ ශක්තිය. තයි ලොකු මේක චිකර කන්ජි. චිකර කියන්නේ ශක්තිය. ඉතින් ඇඟේ තියෙන ශක්තිය තයිද ශක්තිය. මේක තමයි ගන්න. හරි. කිව්කේ මාස්ටර්. ජා කිව්කේ ස්ටේජ් එක කරන්නේ. යම්පු මොහත්තර. ඒක කොහෙන්ද 40ක් ඉවර කරලා තියෙන්නේ. තව 10ක් විතර පටන් ගන්න කරනවද නැත්නම් ඇද්ද? ඇති. වැඩි වගේ. එහෙනම් පාඩම් කරන් එනවද ඔය දැන් ලබන සතිය මම 40ම ගන්නවා. ඔව් ඔව්. මේ පාගොල්ලන්ට පාඩම් කරන්නේ කොහොමද ඊගාට ටියුට් එකක් කරන්නේ? සෙන්සුරාද නැහැනේ. ඔව් මතක හිටින එකක් තියෙන්නේ නේද? දැන් සෙන්සුරාදෙන් දුවන මම උඹ සමහරට හෙට කරන් ඉඳ දිනවා ක්ලාස්. හෙට? ඔව්. තාම තීරණයක් නැහැ හෙට කරොත් පුළුවන්. ඇයි? මේ සෙන්සුරාදෙන් දුවන මම සිකුරාට හරි කරනවා. අනේ මම තව ගානක අපරාධයක් නේ භාගයක් ළඟයි නේද? මට නම් ප්‍රශ්නයක් නැහැ. මට ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට කරන්න වැඩ දිනවා. ගොඩක්. දැන් මේ කංජි මේ ටික උගන්වන්නේ නේ. ඒක නාන්න මම කිව්වා ඈ? එන සිකුරාදා. සිකුරාදේදී පොඩ්ඩක් පාඩම් එක ළඟ ගියහම තමයි මේ දැන් අපි සවුන්ඩ් තියෙනවා ආපහු සිකුරාදා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට කාලේ නැහැ මට නෑ මේකට ළඟ යන්න ඕන. එහෙනම් මම හිතන් ඉන්නේ අර N4 පන්තියේ තියෙන සිකුරාද ඒ තියෙන දවස් මේ බ්‍රහස්පතින්දට ඒ දවසක් අල්ලලා කරන්න ඕන. ඒක දවස් 4ක් විතර වැටිලා. නැත්නම් ඔයගොල්ලන් අමාරුයි තව කොච්චර දෙයක් මේ කන්දි ටික පාඩම් කරගන්න ඕන. ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර පොඩ්ඩක් බලන්න ඕන. කතා කරන්න පුරුදු වෙන්න ඕන. ඔයගොල්ලන් සමගෝලයේ කියන එක නැති කරන්න ඕන. එහෙම නැතුව බෑනේ. කොහොමද යන්නේ? ඉන්මෝයේ නම් ගොඩක් ඈ? ඉන්මෝයේ M4 එකේ දෙන්නයි අර අපේ දෙන්නෙක් විතරේ නෝ පොඩ්ඩක් කන්දිය නතර කරලා යනවා විභාගෙ තිබ්බා. විභාගෙ තිබ්බින්ද කරේ නැහැ බලන්න. උන්ද ඒගොල්ලෝ දෙන්නම පොඩ්ඩක් උන් කියන්නේ. විභාග කියන්නේ වෙයි. ඇයි ඉන්ටර්විව් එක? අර අග්ගයි කවුරුද? මේ විශ්වාසය තුනන්ට. එන්නේ ඒක දාලා දෙන්න. ඒක ප්‍රොබ්ලම් එකක් කියන්නේ. දෙන්න හොඳ මට්ටමක ඉන්නවා. ඉවල අත්තරේ දාත්තර කියලා. ඔවුන් දෙනවා දුන්නා. දැක්කද වෙනස? හොඳ ලේසි කියලා හිතන්නේ බෑ. බාහිර ඉන්ටර්විව් එකම ආවද? ආ? බාහිර ඉන්ටර්විව් එකම ආවද? අර පේස් කරන්නේ බෑ. විභාගයෙන් දින තුනයි කරන්නේ අන්තිමට වෙනස්. මට ගේමක් නෑද? එයා උතන මෙහෙම මේමක් කරේ ඔයාලා බෑනේ අරුඳ. අන්දෙන්නේ අරුඳ දුරු බලන අයි කන්ටැක්ට් ඒ දෙන්නේ යනවාද ඔක්කොම බලන් ඉන්නේ ඒකේ ඒගොල්ලෝ. එන්න මුකුත් බලන්නේ නෑ. ඒක කියලා දෙන්නේ ක්ලාස් එක ඇතුලේ වෙන කවුරුත් ඉන්නත් එපා කියලා. එයා පමණයි. එයා නිගමනට අපි දෙයක් බැලුවොත් ඕවත් බලපාන්න. අයි කන්ටැක්ට් කියන එක කරුවෝ
ඒක ලක්ෂ වාරයක් බලනවා. මොකද හේතුව මේ තමන්ගේ අනන්‍යතාවය නේද මෙයා කරන්නේ තමන්ගේ දැනීමනේ. ඒක වෙන කෙනෙක් අරගොල්ලෝ මුටක ගන්න එක. මේ බැලුවොත් හිතන්නේ වෙනස්. ඒක සිද්ධි. හරි ඒකක් පිළිෙන්න. 38යි 40යි 50යි කියන්නේ. විනාඩි 12ක් තියෙනවා. ඕකේ අරගෙන පොඩ ස්ටොප් ගන්න මල්ටි.お父さんの家族、お母さんの家族、おじいさんの家族、おばあさんの家族、みんな親戚です。いつも遠くに住んでいるので、会うことができませんが、小学の時もみんなに会う。日本語を勉強している人は、ぜひ聞いてくださいね。今日もぜひ、はい。Let's 日本 go!
日本語教師のさくらです。今日のテーマは、週末です。優しい日本語でゆっくり話します。わかる日本語をたくさんときましょう。日本語のリスニングが上手になります。1回目はイラストや字幕を見て聞いてください。今日は曜日の話をします。皆さんは、日本語教師のさくらです。今日のテーマは、週末です。優しい日本語でゆっくり話します。わかる日本語をたくさん聞きましょう。日本語のリスニングが上手になります。1回目はイラストや字幕を見てみてください。2回目は、無視でわかる。下のリンクからスクリプトや単語の意味がわかります。それでは行きましょう。土曜日、日曜日のことを週末と言います。月曜日から金曜日のことを平日と言います。皆さんは週末に何をしますか？私は週末はですね、ちょっと出かけます。今日は私の週末について話します。午前8時です。平日は6時半に起きます。でも、週末は少し遅く起きます。8時に起きます。顔を洗います。朝ごはんを食べます。平日はコーンフレークかパンを食べます。週末は子供のリクエストを作ります。最近はよくパンケーキを作ります。たまにクレープも作ります。時々子供がカップケーキを作ります。とっても簡単なカップケーキです。コーヒーを飲みます。牛乳を入れてコーヒーを飲みます。子供は牛乳を飲みます。それから洗濯と掃除をします。Let's 日本語。日本語教師のさくらです。今日のテーマは週末です。優しい日本。Let's 日
අවශ්‍ය කරන විදිහට අපිට තෝරන්නේ. තෝරන අංගය ගන්නවා. නායකයෙක් උත්තර දෙන්නේ. ඒක උදාහරණ දෙන්නේ ඉන්නේ උදාහරණ දෙන්නේ සංකල්ප. සංකල්ප ගොඩක් අනිත් දෙක හොරගෙන යනවා. ये केवल ये गेम है तो ये जो इतने के मैं तो गेम अबे ये बात ये समझ रहा हूँ मैं इंटेल लाइन में ये और भी करने को कोई नहीं दिया आप लोग तो आगे इसको देखने बोलो ये तो तुम भी तो आगे आगे नहीं ये करने को नहीं तो आप मुझे थोड़ी नाम जो पहले तो आप देखिए नहीं तो नहीं करने को दिन या फिर जो लोग मतलब जो तुम आगे का लोग लोगों ने कैंपस में इतनी है नहीं बोले ओके इधर इतनी जैसा कि ना भी ना लोग यहाँ पर के लिए का है तो हम नजर आ रहा है अरे आप जाने ये नहीं क्या करना है देखो यार इससे ना बहुत सी मैंने तो तो रीना फिर जाते और रीना गाड़ी के हमारी स्टोरी में रोज दिन दिन बना ही था घुमा को लाइन टोपी और लाइन के लिए टोपी क्या करो एक टोपी को आते हम क्या करना ये वाली को चेंज करके दिखा ये दिखा कामों ने तो की मावाली तो मावाली क्या ना तो तरह तो मावाली है नहीं दिखा अरे बहुत सी जगह है ना तो सीनियर प्रधान के दिमाग tinggal apa video jadi video film itu siapa apa usia kamu kemudian ini berarti ini kan ini kan kemudian nah aku yang tahu itu berapa ini dua ini yang mana ini jangan kan kalau bahar kacau ini gimana ini berapa yang tak yang berapa satu bahkan mau padahal benar sebenarnya maka itu paling dapat juga tidak jadi boleh orang yang tidak boleh yang belum ada di luar itu terlalu dan pakaian itu sendiri kita ramai jadi itu orang ini cari cari itu tarik orang yang di sini jadi itu lagi Mukanya kan bilang mukanya kalau kita dengar ini apa dan dia kan nanti dia kan ini dia karena latihan tuh tahu deh nah kalau dia begila gue dia gas kata orang tapi oh baru latihan oh itu makan itu kan maklum kita yang kan ya baru gas dan deh istirahat jalan dan deh Neng gue luparan terbaik. Dah coba ini. Hari mau kita kahan dari Instagram. 日本語教師のさくらです。今日のテーマは、日本語です。最新日本語です。
で、ゆっくり話します。わかる。週末ゲームに、sabiamente, mimari damas dan 週末ゲーム。mimari damas。週末。日本語をたくさん聞きましょう。日本語のリスニングが上手になります。1回目はイラストや字幕を見て聞いてください。2回目はヒントなしで聞いてください。下のヒントからスクリプトや単語の意味がわかります。それでは書きましょう。土曜日、日曜日のことを数学と言います。月曜日から金曜日のことを平日と言います。皆さんは週末に何をしますか？私は週末はよく家族と出かけます。今日は私の週末について話します。朝の8時です。平日の月曜日のできます。でも、週末8時です。ぜひ、おじいさん、こんにちは。おじいさん、できるご飯を食べますか？そうです。眠りそうですよ。私もお手伝いします。
あの、